මානසික රෝග අතරින් ලෝකයේ වඩාත් ප්‍රබලව දක්නට ලැබෙන රෝගයක් ලෙස විෂාදය ડિප්‍රෙෂන් තත්ත්වය අපට හඳුනා ගන්නට පුළුවන්. මොකක්ද මේ ડિප්‍රෙෂන් විෂාදය කියලා කියන්නේ? දුක, කලකිරීම, එහෙමත් නැත්නම් මානසිකව ඇතිවන වේදනාවකට අපි ડિප්‍රෙෂන් විෂාද තත්ත්වයක් කියලා කියනවා. අවම වශයෙන් සති 2ක් හෝ එයට වඩා වැඩි කාලයක් තුළ මේ වේදනාව පවතීම විෂාදය නැත්නම් ડિප්‍රෙෂන් කියලා අපට හඳුනා ගන්නට පුළුවන්. ડિප්‍රෙෂන් නැත්නම් විෂාදයේ පොදු රෝග ලක්ෂණ අපට හඳුනා ගන්නට පුළුවන්. එනම් දුක සහ ජීවිතයේ අර්ථ ශූන්‍යභාවය, මරණය පිළිබඳ සිතුවිලි සහ සියදිවි නසා ගැනීමේ හැඟීම්, පපුවෙහි වේදනාව හෝ අපහසුතාවය, ශරීරයේ බල පිළිබඳ ගැටලු, ආහාර රුචිය පිළිබඳ ගැටලු, මතකය අඩුවීම සහ අවධානය පිළිබඳ ගැටලු ඇතිවීම, අනිද්‍රාව හෙවත් නිින්ද පිළිබඳ ගැටලු ඇතිවීම, වෙහෙස සහ ශක්තිය අඩුකම, අධික කෝපය, විනෝද කටයුතු වලින් ඈත්වීම, වර්ධකාරී මානසිකත්වය, තමන් නොවටිනා බව සිතීම, බලාපොරොත්තු රහිත භාවය, තමන් තනි වූ බව සිතීම මේ ආදී පොදු වූ රෝග ලක්ෂණ අපට හඳුනා ගන්නට පුළුවන්. මේ රෝග ලක්ෂණ වලට අමතරව ડિප්‍රෙෂන් ඇතිවීම සඳහා තවත් ප්‍රධාන සාධක 4ක් බලපානු ලබනවා. එනම් ආතතිය, ශාරීරික ප්‍රශ්න, චර්යා රටා, සිතුවිලි සහ හැඟීම් ලෙස අපට දක්වන්නට පුළුවන්. ඊළඟ වීඩියෝ තුලින් ડિප්‍රෙෂන් රෝග තත්ත්වයක් ඇතිවීම කෙරෙහි බලපාන හේතු සාධක පිළිබඳව සාකච්ඡා කරමු.